රුපියල් 150ට රයිස් තියෙනවා රුපියල් 200ට කොත්තු තියෙනවා. මේ සමෝසාක රුපියල් 35. කොහොමද ඔයාලට? මම දැන් මේ පාදුක්කේ ඉන්නේ. පාදුක්කේ ඉඳලා යන ගමන් මම දැක්කා රුපියල් 150ට රයිස් තියෙනවා රුපියල් 200ට කොත්තු තියෙනවා. ආන් අර පේන ලොරිය තියෙන්නේ. සෝඩිස් එකක් තියෙනවා. අපි ගිහලා බලමු මේ පැත්තට. මත් ගත්තා කොත්තුවක් ගත්තා කොත්තුවත් එක සමෝසා දෙකකුත් ගත්තා සමෝසා දෙකත් එක ග්‍රේවි එකක් හම්බුණා කොත්තුවට හම්බුනේ ගිහිල්ලා බලමු කොත්තුව කාලා කොහොමද රස කියලා මං හිතන්නේ ලංකාවේ තරම් දන් දෙන මිනිස්සු නැතුව ඇති ලෝකෙ කොහෙවත් කොත්තුවට ග්‍රේවි එකක් තියෙනවා මේ කොත්තුව රුපියල් 200යි. අයි බලමු කොහොමද කියලා 200 කොත්තුව රසයිද මොකක්ද කියලා අයි බලමු. අපි ග්‍රේවි එක කඩාගෙන දාගමු. ග්‍රේවි එකම ඔක්කොම දාගන්නවා. මේ සැර පාටකට තියෙනවා. මේ තියෙන 200 කොත්තු එක asal asal කොත්තු 200ට පාඩු නෑ කොත්තු මරු නියමයි අද කාලේ රුපියල් 200ට කොත්තුවක් හම්බෙන්නේ නෑ ඇත්තම කතාව ඒකයි ඒත් දෙකම දෙන රුපියල් 35ට ගත්ත සමෝසා එක මේ සමෝසා එක රුපියල් 35යි එකක් මරුවා මොන පාදුක්කේ එනවා පාදුක්කෙන් කන්න මම හිතන හවස විතරයි ඉන්නේ රුපියල් 30යි මේ පැටිස්සා රුපියල් 30යි masih turun lah Pak. Kita akan ngarim. Kasih panah rice kamu. Hari. මම එන ගමන් පොඩි එක්කෙනෙක් පාර මැද්දට දුවගෙන ආවා. මම බැලුවා එකපාරට හැප්පෙන්න දෙන්නේ කියලා. බලනකොට කඩල මුලක් අරගෙන තමයි පාරට පැන්නේ. උණු උණුවෙන් තියෙනවා. හරිම සුවඳයි. ඉස්ස මං හිතන්නේ ඉස්ස දාලා තියෙනවා කූනිස්සෝ. මාර සුවඳයි අපි එකත්. ඉතින් මේ වගේ ඉර බැහැගෙන යන වෙලාව ගෙදරට වෙලා දුම් දාන තේ එකක් බොනවා කියන්නේ අන්න එක රසයි එහෙනම් අපි අද මුලින්ම අයිස්ක්‍රීම් එකක් කෑවා කොත්තුවක් කෑවා සෝටිස් කෑවා සමෝසා කෑවා නේද පැටිස් කෑවා කඩලා කෑවා දන්සලකින් දන්සල් දෙකක් වැන්දා මරු අවස්වරුව අද දවසට මරු එහෙනම් අපි බ්ලොග් එක අද අවසන් කරමු නේ ආයි දවසක නම් හම්බෙමු හැමෝටම ජය වේවා එහෙනම් අපි හම්බෙමු අනිසරක්